රසක ඉහළ අහසේ ආලෝකයේ විහිදුවමින් පීරිසියක් වැනි හඳුනා නොගත් ආකාශ වස්තුවක් දර්ශනය විය. එය ඉතා වේගයෙන් ඇදී ගියේ ඊතලයක් ආකාරයටය. මහා ශබ්දයක් නංවමින් ගින්දර මැදින් එය අතුරුදහන් වන විට ඒ අහස වලාකුළු නැතුව ඉතා පැහැදිලිව දිස්සුණා. ඔයාගේ ඇඟිල්ල තෙක්වත් නවත්ත ගන්න බැරිද? මට අපේ ස්වාමීන්තුව ගැන හරිම දුක්ඛයි. ඇයි එතුමියට එහෙම වුනේ? මේක හරිම අසාද බඳින්නත් කලින් වැඳ බුවක් වෙන්න උනානේ. තාම අවුරුදු 15යි. තමන්ගේ මනුස්සයාගේ මූණ දැක්කෙත් නෑ. එක්දහස් 609දී ජෝසන් රාජවංශයේ පළවෙනි දොන්මින් ජුන් රාජවර්ෂයේදී හඳුනා නොගත් ආකාශ වස්තුවක් ඉහළ අහසේ දිස්සුණා. අන්න ඒ ආකාශ වස්තුව තමයි මම ජෝසන් වලට අරගෙන ආවේ. මම මෙහෙට ආපු මගේ මව්ග්‍රහලෝකයේ තමයි
KMT 184.05 හරියට බැලුවොත් ඒකත් පෘථිවියට ගොඩක් සමානයි. මං එහි ඉඳන් ආවේ. ජෝසන් රාජවංශයේ ඉඳන් අද වෙනකන් බන්නියන් සෝල් බවට පත් වෙනකම්ම මම අවුරුදු 400කට වැඩි කාලයක් මේ ජීවත් වුණා. ටිකෙන් ටික මම පෘථිවි ජීවිතයට හුරු වුණා. වතුරටත් ඒ වගේමයි. මම දැන් ගොඩක් හොඳින් පෘථිවි ජීවිතයට හැදගැහිලා. මගේ කන් ඇහිම ඒ වගේ නැස්පෙනීම මිනිසුන්ට වඩා 7 ගුණයකින් වැඩි. ඒ නිසා අහන්න ඕන නැති දේවල් අහන්නත්, දකින්න ඕන නැති දේවල් දකින්නත් මට සිද්ධ වුණා. මං කැමති විශේෂ කෑම නම් මේ නෑ. මිනිස්සු එක්ක කෑම ගන්නකොට ලේක් කරපු කෑම ගන්න බැරි නිසා හැම වෙලේම මම කෑම ගන්න තනියම. ඇයි මං එයාට උදව් කළේ නැත්තේ? මං මේ මිනිසුන්ගේ ජීවිතවලට මැදිහත් වෙන්න ඕනේ අවශ්‍ය වුණා. මං වෙනත් ග්‍රහලෝකකින් ඇවිල්ලා අවුරුදු 400ක් මේ ජීවත් වුණා. ඒ නිසා මට හොඳ අවබෝධයක් තියෙනවා මේ අය ගැන. අවශ්‍ය දේවල්, අනවශ්‍ය දේවල් මේ ලෝකෙ තුල ඕන තරම් සිද්ධ වෙනවා. මේ ජීවත් වෙන මිනිස්සු ඒකට කියන්නේ දෛවය කියලා. අලුත් දෛවයක් ආරම්භ වෙන්න යන්නේ. අවුරුදු 400ක් මම බලාගෙන හිටපු මව්යානේ මෙහෙට එනවා. තව මාස 3කින් මම මගේ ග්‍රහලෝකෙට යනවා. මේ පෘථුවියෙන් වෙන් වෙලා. අක්කේ මෙන්න අරගෙන ආවා කෝපි එක. මං කියපා නේද? ඔව්. කොහෙන් හරි හොයන් යන්න කියලා කිව්වනේ. මම කොට කරනවා. मैं कौन? Thank you, Aki. අක්කේ ඕක මං සෑහෙන දුරක් ගිහිල්ලානේ හොයාගෙන ආවේ. මම බැලුවේ මේකේ කැලරි ප්‍රමාණය ටිකක් වැඩි නිසා මගේ ඇඟට හොඳ නැති වෙයි. බලන්නකෝ අපේ අක්කා ශරීර සෞඛ්‍ය ගැන කොච්චර හිතනවද? අනිවාර්යෙන්ම මං හොඳයිනේ. අපොයි ඔව්. මම නම් ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. අක්කේ ඒ පාර මොනවද ඔයා කරන්නේ? මං මේ යාළුවන්ට උත්තරයක්. ඔයා ආපහු මැසේජ් යවනවද? ඔයාට කියනට වැඩිය හොඳයි. මාස වෙලා ඉන්න හැන්දාවක මොක්වශි කෝප එකක් බොන්න නැත්තම් මොන්නික්චන් ගුරුතුමා ඇයි මේ කෝපි හොරකම් කළේ කියලා මට හිතා ගන්න පුළුවන්. අක්කේ මොන ගුරුතුමෙක් ගැනද ඔයා කියන්නේ? ඔයා මුක්වශි හොරකම් කරපු ගුරුතුමා ගැන දන්නේ නැද්ද? හරිම කපටි විදියට තමයි යා රාජගබඩාවෙන් මේව හොරකම් කරලා තියෙන්නේ. ඉතින් ඒ හොරකම ගැන තමයි මම යාළුවන්ට කිව්වේ. මොනවද ඔයා ඔය කියන්නේ? ඔයාට පිස්සු හැදීගෙනවත් වෙනවද? ඊළඟ වැඩේ.
මෙන්න තමයි. මේ බලන්නකෝ. එයා නම් අයෝමයි. කොච්චරවක් කියලා තියෙනවද එයාට ඔය වගේ වැඩ කරන්න එපා කියලා. මොනවද මේ කරේ? ඔයාට යවනවත් කරලා බැරි වුණාද? මං කොච්චර කිව්වද? කොහාන එකක් රේටින් අඩු වෙලාද? ටිකක් වගේ අඩු වෙලා තමයි. මේ විදියට පල්ලෙහාට ගියොත් නම් අපිට යන මන් නැති වෙනවා. ඒගොල්ලෝ ඉහෙලින් ඉන්නේ. බලනකො අපි මේ තරම් මහන්සිලත් මේ අයට මේ වගේක් නැති ඇති. සමීක්ෂණ වාර්තාවට අනුව ඒගොල්ලන්ගේ නිර්මාණ ඉහිල යනකොට අපිට යන කරදසාව මොකද්ද? උනින්ද බොන්නත් බැරි කිරින්න අහක දාන්නත් බැරි වැඩක් වගේ සිද්ධ වුණේ. මොන වැඩක් කරනකෝ? ෂූටින් ඔක්කොම ඉවර වෙලා තැයි මට ආයිත් එන්න කිව්වේ. ඔයා ආවද? හරිම මහන්සි. මූණ නම් කිසිම මහන්සියක් පේන්නේ නැහැ. ඇත්තමයි මේකප් නැති වුණත් ඔයාට දැන් උනත් රඟපාන්න පුළුවන් නේද? මට ටිකක් විවේක ගන්න ඕනේ. දැන් මොනවද කියන්න තියෙන්නේ? හරි හරි. මං ඉක්මනට කියන්නම්කෝ. මං ආන්නේ හිටියේ ඊ ප්‍රශ්නේ ගැන. ඒක කතා කරන්න තරම් ප්‍රශ්නයක්ද? ඒකනේ. අද කාලේ පරපුර හිටිය හොම තමයි. හැමදේම දන්නවා. ඇත්තම කියනවා මේ ප්‍රශ්නේ ගැන අද තමයි මම දැනගත්තේ. අයියෝ. මිනිස්සු ඔය එක එක කතා කිව්වට මම නම් සත පහකටවත් විශ්වාස කරන්නේ නැහැ. අයියෝ. මිනිස්සුන්ගේ හැටිවම තමයි. ඒක තමයි මමත් කියන්නේ. මිනිස්සුන් අතේ දුරින් තියාගන්න ඕන. ඒගොල්ලෝ මොනතරම් මැසේජ් දෙවුත් ඔයා ඒකට උත්තර යවන්න ඕනේ නැහැ. මට බෑ. ඇයි? ඔයාට බැරිද? මං ඉතින් වෙන කායක කියලා කතා කරන්නද? ඉතින් මාත් එක්ක කතා කරන්නකෝ. ජීවිතෙම පාවේ. මේ බලන සොංගි ඔයා ගියොත් අපිට ඔයා දන්නවද? JKK සභාපතිතුමා මට නිතරම කෝල් කරනවා. දින්කෝ ඒ මොකටද? මොකටද නම් දන්නේ නැහැ. හැබැයි ඔයාලත් එක්ක තියෙන කොන්ට්‍රැක්ට් එක තාම ඉවර නැද්ද කියලාත් අහුවා. එයාලට ජපානයේ හොඳ ආයෝජකයෝත් ඉන්නවනේ. ඒ නිසා එයාලට එකතු වෙන්න කැමති නැද්ද කියලාත් අහුවා. එයා ඔයාගේ පුංචි කාලේ ඉඳන් හොඳ යාළුවනේ. මං යන්නද? මේ දින්කෝ කාලා කන්නියා. එහෙනම් මන්ද යන්න නේද? ඔයාට දැන් මහන්සිය තියෙන්නේ. ඔන්න බලන්න ඔයා අලුත් ගෙදරට අනිවාර්යයෙන්ම කැමති වෙනවා. මේ හොයිත් මං කරලා අලුත් ගෙදරට අරගෙන යනවා. ඇත්තටම සොංගි ඒක දන්නතු කරපු දෙයක් නෙමෙයි නේද? සමහර විට විහිළුවට වෙන්න බෑයිද? සොංගි ගැන ඉතින් හැමෝම දන්නවනේ. ඒක නෙමෙයි. අද නේද පාටිය? සාහෝ යුනිවර්සිටි එකේ හැම ගුරුවරයෙකුටම ආරාධනා කරලා තියෙනවා. අද ඉතින් පරණ යාළුවෝ ඔක්කොම හම්බ වෙන්නේ. දොමෙන්ජුන් සර් අද හවසට එනවද? දොමෙන්ජුන් සර්ට ඇහුණද? අද රැට පාටියක් තියෙනවා. එනවද? මං යන්නේ. මෙහි උගන්නන්නත් ඇවිල්ලා අවුරුද්දකට වැඩිනේ. අපි තාම එකට කැමවත් කාලා නෑ. ඒක නෙවෙයි. ඔයා මගේ නමවත් දන්නවද? දන්නේ නැද්ද? අයියෝ අපි ඉතින් හැමදාම එකට ඉන්න කට්ටියනේ. මගේ නමවත් දන්නවද? එතකොට මගේ නම දන්නවද? මට දැන් යන්න ඕන. අයියෝ අක්කේ. දැන්වත් ඕක නවත්ත ගන්නකෝ. කිව්වනේ බෑයි කියලා. ඇහුණද? මට දැන් Facebook යාළුවොත් 20000ක් විතර ඉන්නවා. පුදුම යාළුවෝ තමයි. හිටපු ගමන් ඒගොල්ලොත් වෙනස් වෙනවනේ. ඇයි මතක නැද්ද? දවසක් ගාලික් පීට්ස් එකක් කනකොට සෙල්ෆි එකක් ගහලා වෙච්ච හරියක්. යාළුවෝ ගාලික් පීට්ස් වල සුදුලුණු ගඳයි නේද? මට විතරද දන්නේ ඕක දැනෙන්නේ. මතකයිනේ ඔයාට. ගාලික් කියන්නේ සුදුලුණු කියලා දන්නේ නැතුව එයාලා ඔයාව කොච්චර පල් කරාද? ඔයාට ඒකෙන්වත් හැදෙන්න බැරි වුණානේ. දැන්වත් ඔය මෝඩ වැඩ නවත්තලා දැම්මොත් නරකද? අනේ ඇත්තට. මොකටද මගේ කට? මං ඔය වගේ දේවල් ගණන් ගන්න කෙනෙක් නෙමෙයිනේ. ඔය කිව්වේ. වැරදියට හිතන්නේ නැත්තම් තව එක දෙයක් විතරක් කියන්නද? අක්කලා වගේ අයට යාළුවොත් එක්ක ගනුදෙනු කරන්න කොහොමදවත් තේරෙන්නේ නැහැ. එහෙම වුණාම ඒගොල්ලෝ ඔයාව විහිළුවට අරගන්නවා. ඔයා ඔය දේවල් කරන්නේ නැතුව කොළුවෙක් වගේ හිටිනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මොඩියා කාට කමන්නේ නැහැ. යන්නයි කිව්වේ. මට තනියම යන්න පුළුවන්. ඉන්න.
ඔයා ගේ තියෙන තැනවත් දන්නේ ඇයි දන්නේ නැත්තේ? සුදුරුණු කියන්නේ ගාලික් වලට කියලා දන්නේ නැති නිසා හිතුවද මට ගේ තියෙන තැනවත් හොයාගන්න බැරි වෙයි කියලා? ඒ වුණාට අක්කඩෝම තනියම යන්න බය නැද්ද? අපිවත් එක්ක යන්නකෝ. ඔව් එක්කන් යන්න. අක්කේ ඒක සරයක් කිව්වනේ තනියම යන්න පුළුවන්. ඔය කරාබ දෙක මම ඔක බාර දෙන්න ඕනේ. හරිනේ. දැන් යන්න. එයාව තනියෙන් එළියට කමක් නැද්ද? එකපාරකුත් එයාව ඔය වගේ තනියෙන් ඇවිල්ලා ලොකු කරදරයක වැටුණා. මේ පාර මොනවා වෙයිද දන්නේ ඔව් නැහැ. ඒ වුණාට ඒ මිනිහට සතියටක් ඉස්පිරි දාලා ඉන්න උනානේ. අතේ තිබ්බ බෑග් එකෙන් ගහලා තිබ්බේ මූණ චප්ප වෙනකම්ම. මිනිහා නරක කෙනෙක් වුණත් පව් වැඩි. මිනිහාගේ මූණ දැක්කහම මට කඳුළු ආවා. hello කොහාටද යන්නේ? කේවනි තට්ටුවටද යන්නේ කියලා බොත්තම බොය නැත්තේ මොකද? දන්නවද? මං තමයි සොංගි. කවදා ඉඳලාද මගේ පස්සෙන් යන්න ගත්තේ? කොහොමද මෙච්චර ඉක්මනට මම පදිංචිට ආපු තැනත් හොයාගත්තේ? මොකක්ද වෙන්න ඕනේ? මගේ අත්සන ඕනේද? එහෙම නැත්නම් මගේ ෆොටෝ එකක්? බලුවම නම් වයසත් අඩුයි නේද? හොඳ තරුණ කාලේ කියලා පේනවා. හැබැයි උට ඉගෙන ගන්න නම් තව ගොඩාක් දේවල් තියෙනවා. කසාය බීපු ගොළුවා වගේ ඉන්නතෝ මොනවා හරි කියනවාකෝ. මල් ළඟ නම් හොඳ බෙහෙතක් තියෙනවා ඔයාගේ අමාරු අඩු කරවන්න. තවත් වදයක් වෙලා මගේ පස්සෙන් ආවොත් හැබැයි මම නරක කෙල්ල කියලා නම් කියන්නකෝ. ඒ පාර කොහෙද? ඒයි! මාව විහිළුවකට අරගත්තද? කොහෙද යන්නේ? අල්ලම ගෙදර කෙනානේ. ඔය වෙදින්නේ. මං දැනන් හිටියේ නෑනේ. මම 2003කට අද තමයි පදිංචියට ආවේ. එකපාරට පුදුම වුණානේ. මාව අඳුරනවද? දන්නේ නැද්ද? නෑ. දැනගන්න ඕනද? නෑ. එහෙම දෙයක් නෑ. මොකද කන්නවගේ මන් දිහා බලන්නේ? මම පාස්වර්ඩ් එක ගන්න හදන්නේ. sorry. sorry. තමයි මම නැතිච්ච පොඩි එකෙක් වගේ තියෙන්නේ. මං කවුරු කියලා හිතුවද? එයා මාව දන්නේ නැද්ද? නොදන්න විදියක් නෑනේ. ඒලියන් කෙනෙක් වෙන්නේ නැති.